ලක් වනිතා අභිමානී 2026 සම්මාන උළෙලේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දිරිය කාන්තාවන් බොහෝ පිරිසක් ඇගීමට ලක් කිරීම සිදු කරනවා. ඉතින් අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙනවා සැලොන් ලාවිෂ් වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්නේ ජයනී මාන්නගේ මහත්මිය. අද දවසේ ඔබට මේ සම්මානය හිමි වුණේ ඇයි කියන කාරණාවෙන් කතාව පටන් ගමු. රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට තමයි මට මේ සම්මානය ලැබුණේ. සම්මානය Beauty and Stylish කියන award එක තමයි මට හම්බුනේ. ඇත්තටම හරිම සතුටුයි ලෝක කාන්තා දිනය වෙනුවෙන් ඒ දවසේ මට මේ සම්මානය ලබා ගැනීමට හැකියවීම ගැන. ඉතින් ඇත්තටම අපේ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න දිරි ගැනීමක් විදිහට තමයි මම මේක පිළිගන්නේ. රූපලාවන්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ දවසින් දවස අලුත් වෙනවා. අලුත් දේවල් එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න වෙන්නේ. සහ ඒ වගේම මේ විශේෂයෙන්ම රූපලාවන්‍ය සත්කාර ලබා ගන්න යන පිරිස අපිට ජීවිතය එක්කනේ ගනුදෙනු කරන්න වෙන්නේ නේද? එතකොට තවදුරටත් සම්මානයක් හම්බ වීමත් එක්ක ඔබට ලැබෙන අර වගකීම කරට ගන්න තියෙන බර ටිකක් වැඩි වගේ. කොහොමද අලුත් වෙන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රය තුළ ඔබේ ගමන ඉදිරියේදී? ඇත්තටම මේ ශාස්ත්‍රය දිනෙන් දිනම අප්ඩේට් වෙනවා. ඉතින් අපිත් හැම දෙයක් ගැනම අප්ඩේට් එකේ ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ ශාස්ත්‍රයේ ගොඩක් පුළුල් දැන් හැම පැත්තෙම විවර වෙලා තියෙනවා. ඉතින් මමත් උපරිම try කරනවා මේ ෆීල්ඩ් එකෙන් ඉදිරියටම යන්න. එහෙමනම් ඒ ඉදිරියට යන ගමන සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ සුබ පැතුම්. Thank you very much.